බුදුරජාණන් වහන්සේ වදාලා එක සිටු කුමාරයෙක් පුරුදු වෙලා හිටියා ගණිකාවක් ළඟට යන්න. ඇබ්බැහි වෙලා. එතකොට එයා හැමදාම කහවණු 1000ක් එයාට දෙනවා. එක දවසක්වත් එයා නැතුව ඉන්න බෑ. සමහරවිට අද කාලේ ෆෝන් වලට ඇබ්බැහි වුණා වගේ. ඊට පස්සේ දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා එනකොට පරක්කු වුණා. තමන්ගේ සිටුමාලිගාවට ගිහිල්ලා කාවණු 10 අරගෙන එන්න වෙලාව නැහැ. දැන් අවුරුදු ගාණක් අර විසංගන ළඟට යනවනේ. ඒ නිසා හෙට දෙන්න පුළුවන් කියලා කෙලින්ම ගියා විසංගන ගාවට. එයා නැතු ඉන්න බෑ. ඊට පස්සේ සොඳුරි කියාගෙන ඇතුල් වෙනකොටම හැමදාම ගිය ගමන්ම කහවණු පොදේ එයාගේ අතේ තියලා තමයි ඇතුළට යන්නේ. අද සොඳුරි කියාගෙන ගියා කහවණු පොදිය තිබ්බේ නැහැ. ඊට පස්සේ කිව්වා කෝ කහවණු කියලා. ඊට පස්සේ කිව්වා මං අද පරක්කු වුණානේ. ඒ නිසා යාවේ හෙට දෙන්නම් කියලා. එතකොට මේ ගණිකාව කල්පනා කළා මේක පුරුද්දට ගියොත් හැමදාම හෙට කියලා කියලා. ඒ නිසා මේක අදම කඩා ගන්න ඕන කියලා කිව්වා මේ හෝ හෙට කතා බෑ. අදෝල. ඊට පස්සේ කිව්වා හරි ඔච්චර කේන්ති ගන්න ඕනේ නෑනේ. අද එක ඩබල් කරලා හෙට දෙන්නම්. හෙට වෙනම 2000ක් දෙන්නම්. හෙට එකයි 3000. බෑ කහවණු ඕනම. අනේ නෑ කිව්වා. එහෙම හරියන්නේ නෑ මේ කහවණු දෙනවා නම් එන්න නැත්නම් යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා අද විතරනේ මේ මං අවුරුදු කීයක් ඔයා ළඟට එනවද? මං කවදාවත් විශ්වාසය කඩ කරලා තියෙනවද? මං ඔයාට බොරු පොරොන්දු දීලා තියෙනවද? මේ ඔය කතා ඔය බන මට ඕනේ නෑ. එයි කෙල්ලනේ මෙහෙවරෙල්ල මේකගේ බෙල්ලෙන් ඇදලා ගහලා පන්න පියවගෙවෝ. අවුරුදු ගාණක් දවසට කහවණු 1000 ගානේ දීලා කෙල්ල ළකට යන්න තරම් කාමයට ඇබ්බැහි වුණ පුරුෂේ. අර කෙල්ල ටික බිල්ලින් ඇදලා තල්ලු කොල්ල දානකොටම චි කියලා හිතුණා. එතකොට තමයි පිරිමිකම මතක් වුණේ. මම මේ කාමයට තියෙන ආසාව නිසා නේද මෙච්චර දීන තත්වයකට ගෑනු ඇදලා දාන තැනකට මං වැටුනේ. මේ ජීවිතේ මට ඕනේ මේ ජීවිතේ කියලා එහෙම නැගිටලා සිටුමාලිගාවට ගෙන කැලේ ඇතුලෙන් ගිහිල්ලා තාපසයෝ අත්හැරපු සලු දෙකක් පොරවගෙන තපස් රැක්කා. කාමේ හිතෙන් දුරු කළා සමාපත්තියට සමවැදුණා. අහසින් යන තාපසයෙක් වුණ. රජතුමා සිටු කුමාරයාට හරි කැමතියි. කෝ සිටු කුමාරයා පේන්න නෑනේ. මිනිස්සු කිව්වා ඊයේ හවස මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ කිව්වා හොයපල්ලා කියලා. හොයන්න නෑ. ගෙන්නුවා ගණිකාව. ගණිකාව ගෙනලා කිව්වා තමුසේ මෙහෙම වැඩක් කරලා තියෙනවා. එක දවසකට මෙහෙම කතාවක්. එක්කෝ තමුසේගේ බෙල්ල ගසා දානවා නැත්තම් හොයාගෙන වරෙන් කිව්වා. අනේ මාව මරන්න එපා මං හොයාගෙන එන්නම් කිව්වා. හොයාගෙන කෙලින් ගිහිල්ලා මුණ ගෙවුණා. මුණ ගෙහිලා කිව්වා මැන්ද වැටිලා අනේ මගෙන් වෙච්ච වැරද්දට සමා වෙන්න. මට ආයේ කහවණු එපා මං ජීවිත කාලෙම ඔයා ළඟ එන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා එන්නම්. හැබැයි මෙහෙම ඉර බටහිරින් පායපු දවසකට උඹ වරෙන් කිව්වා මාව ගෙන්නන්න යන්න. ඉබ්බෙක් පියාඹනවා දැක්කොත් එදාට වරෙන් කිව්වා මාව ගෙන්නගෙන යන්න. සුදු කපුටෙක් දැක්කොත් එදාට වරෙන් කිව්වා මාව ගෙන්නගෙන යන්න. මෝල් ගහක් ලියලා තියනවා දැක්කොත් එදාට වරෙන් කිව්වා මාව ගෙන්නගෙන යන්න. එම්බා කෑණියෙක් ළඟ දන ගහලා ඇබ්බැහි වෙලා තිබ්බ පෙරේතකම මේ ශ්‍රමණයාගෙන් බැහැරුණා. මුලින් හිටියේ කොහොමද? හැමදාම ඒක නැත්තරම ගත්තොත් එහෙම ගෑනු පෙරේත තරමටම පෙරේත ජීවිතයක් තිබ්බා. එක වෙනස් වෙච්ච හැටි
තමන් ඒ කාලේ යැද ගියා. දැන් තමන් ළඟට යැද එද්දී මහා පුරුෂ වීරියකින් ඉන්නවා. නිසා මිනිස්සෙකුට වරදින්න පුළුවන්. හැබැයි හොඳ පරිප්පුවක් කාලා හැදෙන්න ඕන. හොඳ පරිප්පුවක් කාලා හැදෙන්න ඕන. ඉතින් ළඟදිමත් කවුරු හරි ළමයෙක් ඇවිල්ලා කිව්වා යාගේ බැඳීමක් ඇති වෙලා ප්‍රේම බැඳීමක්. හරියට හිත රිදෙනවා මට දරා ගන්න අමාරුයි කියලා මං කිව්වා හොඳට විඳවපන්. ඔය පරිප්පුව හොඳට කහපන්. ඊට පස්සේ බැඳීමේ දුක අත්විඳපන්. නැත්තම් ආයෙත් උඹ අද වැටුණ වලේ හෙටත් උඹ වැටෙනවා. දුක කියන එක දැනෙන්න ඕන හදවතට. එතකොටයි උඹට තිත්ත වෙන්නේ මේ ජීවිතේ. ඒ අත්දැකීම ගණන් කව වෙන බණක් මං ගාව නැහැ කියලා යවුවා. මොකද මේ හුරතල් කිරිල්ල හරියන්නේ නැහැ. ඕම තමයි පුතේ ඔයාට තව කෙනෙක් හම්බ වෙයි. නැත්තම් හිතෙන්නේ අරයා නරක එයා මට දුක් දුන්නට මෙයා නම් දුක් දෙන්නේ නැති වෙයි. මෙයා අරයා වගේ නෙවෙයි. අර දෙන්න නරක වුණාට මෙයා නම් හොඳයි. මෙයා නම් හොඳ පාටයි. තවම පරිප්පුව කාලා නැහැ. අර 5 දිනාම මට දුක් දුන්නා. නේද? මේ 6 වෙනි එක්කෙනා නම් හොඳයි. අද කාලේ මෙහෙමයි නුවණැත්තා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා මෙහෙම. බුදුරජාණන් වහන්සේ වදාලා අජානී අශ්වයෝ ඉන්නවා. ඒ අශ්වයා පිටට අශ්වාරෝහකයා නැංග ගමන්ම අශ්වයා දන්නවා කොතෙන්ද යන්න ඕන කියලා. ඒ වගේ සමහර උතුම් පුරුෂයෝ ඉන්නවා. එයාලට මේ ලෝකේ දුක ගැන ඇහෙනකොටම එයාලට තේරෙනවා අපි දුකෙන් නිදහස් වෙන්න ඕන. අජානීය පුරුෂයෝ. සමහර අජානීය අශ්වයෝ ඉන්නවා. අශ්වයාගේ පිටේ නැගලා අර ලණුව අල්ලගෙන කෙවිත අතර ගන්න ඕන. අතර ගන්නකොටම අරයට තේරෙනවා. දැන් මං යන්න ඕන කියලා. එයා යනවා. ඒ ගහන්න ඕනේ. ඒ වගේ ලෝකේ දේවල් ඇස් වලට දකින්න ඕන මිනිසුන්ව වෙන ඒවා. ඒ ඇස් වලට දකින්නකොට එයා තේරුම් ගන්නවා මට දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒක තමන්ගේ අත්දැකීමක් කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව අජානීය අශ්වයෙක් ඉන්නවා. එයාට අශ්වයා උඩ නැගලා කැවිත ගත්තට හරියන්නේ නැහැ. පොඩි තට්ටුවක් යමම් පුතා කියලා තට්ටුවක් දාන්න ඕන. ඒකට තමයි ඌ යන්නේ. ඒ වගේ සමහර මිනිස්සු ඉන්නවා. තමන්ගේ නෑදෑ හිතවතුන්ට කරදරයක් වෙන්න ඕන. එතකොට තමයි තමන්ට දුක කියන එක දැනෙන්නේ. මේකට විසඳුමක් හොයන්න ඕන පින්පව් ගැන දැනෙන්නේ එතකොට. අර ලෝකේ දේවල් දැක්කට ඇහුවට හිතට එච්චර එන්නේ නැහැ. තමන්ගේ කෙකුට වෙච්ච තැන ජීවිතේ තේරෙනවා. තව අජානීය අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයා පිට නැගලා යමම් පුතා කිව්වට හරියන්නේ නැහැ. හයියෙන් පාරක් ගහන්න ඕන. ගහපු ගමන් මේක දුවනවා. ඒ වගේ තමයි කිව්ව බුදුරජාන් වහන්සේ. සමහර අය ඉන්නවා ඇහුණට ගානක් නැහැ. ඇස් වලින් දුක කියන එක දැක්කට ගානකුත් නැහැ. තමන්ගේ හිතවතුන්ට කරදර වුණා කියලා යාට දැනෙන්නේ නැහැ. තමන්ම අමාරුවේ වැටෙන්න ඕන. තමන්ම අමාරුවේ වැටෙනකොට දැනෙනවා දැන් නම් වැඩක් නැහැ. මට වෙන පාරක යන්න ඕන කියලා. ඔච්චරයි කිව්වා අජානීය අශ්වයෝ. අජානීය කියන්නේ උතුම් අශ්වයෝ. ඒ අශ්වයෝ වතුරේ මල මුත්‍රා කරන්නේවත් නැහැ. සුදුසු තැන ඉන්නේ උතුම් අශ්වයෝ කොට්ටාසයක්. අජානීය අශ්වයෝ කියන්නේ. අනිත් ඔක්කොම වල් අශ්වයෝ. උන්ට තමන් අමාරුවේ වැටුණත් වෙන්න තියෙන නස්පැත්ති ටික ඔක්කොම තමන්ට වුණත් ගානක්වත් නැහැ. ඔය දුකක් විඳ විඳ යන ගමන් තව කෙල්ලෙකුට හැකුත් ගාගෙන යයි. ගානක්වත් නැහැ. ආයෙත් මේ පරිප්පුව මට කණ්ඩ වෙනවනේ කියලා දැනෙන්නවත් නැහැ. උතුම් මිනිස්සු වලක වැටුනොත් ඒ වැටුනම තමයි නැගිටිනවා. ආයෙ වැටෙන්නේ නැහැ. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා අපිට වරදින්න පුළුවන්.
අමාරුවේ වැටෙන්න පුළුවන්. ඊළඟට අමන වැඩ තුච්ච වැඩ මිනිසුන්ගේ අතින් වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා එයාට නැගිටින්න බෑ කියලා එකක් නැහැ. එයාගේ ජීවිතය සම්පූර්ණයෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. ගණිකාවෝ පවා බ්‍රහ්මයන් වඳින රහත් මුනිවරියන් බවට පත් වුණා. හැම ගෙදරකීම ඵලයන් කියලා අසූචි ටික දාලා අසූචි කද කරට පටවල යවුව සුනීත වගේ අයට බ්‍රහ්මියෝ පවා වඳින තැනට ජීවිතය පරිවර්තනය වුණා. වුණාද නැද්ද? හරි පුදුමයි පින්වතුනේ. හරි පුදුමයි. ඒ නිසා ජීවිතේ වෙනස් කරගන්න බලන්න. ඒ දුක කියන එක තේරුම් ගන්න. නිවනම ප්‍රාර්ථනා කරන්න. මේ දහමටම ලං වෙන්න. ඒ දුකින විඳින දුකෙන්ම සසර එපා කරවා ගන්න. දැන් මිනිස්සයාගෙන් දුක් විඳිනකොට අනේ මේ මිනිහා ඉපදෙන තැනක නම් ඉපදෙන්න එපා කියලා. ඒකේ තේරුමක් නැහැ. තව පිරිමි ඉන්නවා තව කෝටි ගාණක්. උන් ඊළඟ වද ටික දෙනවා ඊළඟට ඇවිල්ලා. එහෙම නෙවෙයි. පිරිමින්ගෙන් දුක් විඳ යන සංසාරේ මට එපා. එච්චරයි. ඒකෙන් නිදහස් වෙන්න වද දෙන පිරිමියාටම උපස්ථාන කරනවා. ඊට පස්සේ බිරිඳගෙන් දුක් විඳින ස්වාමීවරු ඉන්නවා. මෙහෙම ගෑණියෙන් නම් උපන්තකේට එපා කියලා හරියන්නේ නැහැ. ඕන තරම් කෝටි ගණන් බවලත්තු සංසාරේ හම්බ වෙනවා. එහෙම නෙවෙයි. බිරිඳගෙන් විඳවන සංසාරයෙන් නිදහස් වේවා කියලා ඒ බිරිඳටම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. එයා බනිනකොට තමන්ම එයාගේ ಗುಣ කියන්න ඕන මිනිස් මැද. අනේ මේ අපේ දරුවෝ ටික බලාගෙන උයාගෙන පියාගෙන ඉන්නේ මේ මොන්ද ඉතින් ගොඩාක් වගේ කියන්නේ කට ටිකක් සැරයි තමයි ඕක හැටිනේ ඔය කියලා එයාගේ ගුණම මතු කරන්න ඕන. දරුවෝ අම්මලාට සැර කරනකොට යසයි ඔය ගෑණි ටික ඉන්න හොඳ නැහැ. පුතේ අම්මනේ අම්මට කෑ ගහන්න එපා. අම්මට ගරුත්වය දෙන්න ඕන. ඒ ගරුත්වයට දිදී හිතෙන් පතනවා විඳවන සංසාරයෙන් මම නිදහස් වේවා කියලා.